ආයුබෝවන්නත් තලව සාදරයෙන් පිළිගන්නවා ප්‍රොපර්ටි ෂෙලිං YouTube channel එකට. අදත් මම ඔයාලට තේනවා දිස්ත්‍රික් මට්ටමින් තරබන්න පුළුවන් ඉඩම් නිවාස 7ක් ගැන අද ලිස්ට් එක ගැන කියනවා. අද ලිස්ට් එකේ තියෙනවා අද ලිස්ට් එකේ තියෙන්නේ නිවාස පමණයි. අද ලිස්ට් එකේ තියෙන්නේ අපි වෙනද වගේම මුලින්ම බලමු අද ගණන තියෙන දිස්ත්‍රික් මොනවාද කියලා. පළවෙනිට තියෙනවා කළුතර දිස්ත්‍රික්කයේ, දෙවෙනිට තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ, තුන්වෙනිට තියෙනවා මහා නුවර දිස්ත්‍රික්කයේ, හතරවෙනිට තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය. මෙන්න මේ දිස්ත්‍රික් හතර තුල තමයි අද ඔයාලට නිවාස අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයත් මේ දිස්ත්‍රික්කයක් තුල නිවසක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන්න නම් වීඩියෝ එක අවසන් තප්පරය දක්වා දෙලා ඉන්න. ඔයාගේ නිවස මේ අතර තියෙන්න පුළුවන් නිසා දිස්ත්‍රික් මට්ටමින් වටිනා ඉඩම් නිවාස අඩුවට මිලදී ගන්න ප්‍රොපර්ටි ෂෙලිං YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට පැතින් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. කළුතර දිස්ත්‍රික්කය අංක 1 වල තියෙනවා කළුතර දිස්ත්‍රික්කය තුල මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ මතුගම මාගම තමයි මේ නිවස පිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා මතුගම හොරණවස් පාරට තියෙන්නේ මීටර් 500ක දුරක්. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 5ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, ශාලයක්, මුළු තැන්ගයක් සහ ටොයිලට් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකමක් තියෙනවා. ඉතින් ඔයාලට මේ නිවස අලෙවි කරන්නේ නිවසේ දැනට තියෙන ගෘහ භාණ්ඩත් එක්ක තමයි අලෙවි කරන්නේ. මේ සියලුම දේවල් වල වටිනාකම වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂ 22ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේ මුදල තමයි අවසාන මුදල. මේ මිල ගණන් වල වෙනසක් වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ගම්පහ දිස්ත්‍රික්කය අංක 2 වල තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය තුල මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ ගම්පහ මාබෝදල තමයි මේ නිවස පිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 10ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේට වඩන්න හඩි 15ක පමණ මාර්ගයකුත් තියෙනවා. ජල විදුලි පහසුකමක් තියෙනවා. ඉතින් නිවස ගැන නම් වැඩි විස්තරයක් සඳහන් කරලා නැහැ. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 27ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. මිල ගණන් වලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 3 වර්ගල් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ ගම්පහ වැලිවේරිය තමයි මේ නිවස පිටලා තියෙන්නේ. මේ නිවස ඉඳලා වැලිවේරිය නගරයට තියෙනවා කිලෝමීටර් 1ක දුරක්. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 8.13ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, ශාලයක්, తాවකාලිකව සාදන ලද මුළු තැන්ගයක් සහ පිටතෙන් ටොයිලට් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකමක් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 28ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 4 වල තියෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ ඒකල කොටුගොඩ තමයි මේ නිවස පිටලා තියෙන්නේ. මේ නිවස ඉඳලා කොටුගොඩ හන්දියට තියෙනවා කිලෝමීටර් 1ක දුරක්. ඒකල නගරයට කිලෝමීටර් 3ක දුරක් තියෙනවා. මීගමු ගම්පහ ප්‍රධාන බස් පාරට මීටර් 500ක දුරක් තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 8ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක්, ශාලයක්, මුළු තැන්ගයක්, බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකමක් තියෙනවා. මේට වඩන්න පුළුල් මාර්ග පහසුකමක් තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක්කර ඔප්පු තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 68.5ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 5 වර්ගන තියෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් වටිනා කියන අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ මිනුවන්ගොඩ දෙවලපොළ තමයි මේ නිවස පිටලා තියෙන්නේ. මේ නිවස ඉඳලා මිනුවන්ගොඩ ප්‍රධාන නගරයට තියෙනවා කිලෝමීටර් 3ක දුරක්, නයිවර නගරයට කිලෝමීටර් 3ක දුරක් තියෙනවා. ගුවන්තොටුපළ මිනුවන්ගොඩ ප්‍රධාන බස් පාරට කිලෝමීටර් 1ක දුරක් තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 17ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා.
මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක් ශාලයක් මුළු තැන්ගයක් සහ බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම නල ජල පහසුකම් සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක්කර ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 88මාරක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මං යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. මහනුවර දිස්ත්‍රික්කය අංක 6 අංකරොත් එනවා මහනුවර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ මහනුවර උඩුදුම්බර නගරයට ආසන්නෙන් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා පාසලට තියෙන්නේ මීටර් 100ක දුරක්. ඒ වගේම බැංකු පාසල් තුළ සියලුම පාසුකම් වලටත් මීටර් 100ක් වැනි අවම දුරක් තමයි මේ නිවසේ ඉඳලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 10.14 ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක් ශාලයක් මුළු තැන්ගයක් සහ ටොයිලට් එකක් මේ නිවසේ තියෙනවා. උල්පත් ජල පහසුකම් සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඒ වගේම ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක්කර ඔප්පුත් තියෙනවා. ඉතින් මේ ඉඩමට එන්න අඩි 10ක පමණ මාර්ගයකුත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 35ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මේකෙත් මම ඇටින් දුරකථන අංකය දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කය අංක 7 අංක 4 වක තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල් නගරයට කිලෝමීටර් 5ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා ප්‍රධාන කාපට් පාරට තියෙන්නේ මීටර් 400ක දුරක්. ඒ වගේම බැංකු, පාසල්, පොලිසිය, රෝහල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්න මේ සියලුම පාසුකම් හිතමත් ආසන්නයේ තමයි තියෙන්නේ. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා අක්කර 1 පර්චස් 30ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා ශාලයක්, නිදන කාමර 3ක්, කැම කාමරයක්, මුළු තැන්ගයක්, ඇටච් බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. මේ ඉඩමට ඕනෑම වාහනයක් ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඉඩම තුළ වවලා තියෙනවා තේ, ගම් මිරිස්, පොල්, කුරුඳු, රබර් ඇතුළු ගොඩක් භෝග වවලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක්කර ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 65ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන් යටින් දාලා තියෙන දුරකථන අංකය. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ඉතින් අදත් අපි ඔයාලට ගෙනාවා දිස්ත්‍රික් මට්ටමින් හරබන්න පුළුවන් ඉඩම් නිවාස 7ක් ගැන. මේ වීඩියෝ එක හොඳයි කියලා තරම ලයික් එකක් දාලා ඔයා හොයන ඉඩම හෝ නිවස ඔයා හොයන දිස්ත්‍රික්කය පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් කියලා තේරුණාම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ සුවල්ට දිගටම බලන්න පුළුවන් යට තියෙන subscribe button එක ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් වීඩියෝ එක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.